පුතේ හරි අමාරුයි බං පොල් පැටිව වාගේ අම්මේ ඇයි තාත්ති අද ලොරි එක දාන්නේ ලොරි එක මගුලක නෙමෙයි බං බස් එකේ ආවේ බස් එකේ පොල් පැටිව වාගේ තැනක ඒක කිව්වේ නේ අම්මේ මෙහෙමත් බූරු පැටියේ දැන්නේ තේරුනේ ඉතින් කෝ බං අම්මා මේ දැන් මං එද්දි මොකද්ද ඔබ කියු පොත නෑ තාත්තේ මේ ප්‍රගති වාර්තාව ප්‍රගති වාර්තා දුන්නද බලන්න කියපන් මම ලකුණු ටික එන ගණිතයේ 0යි සිංහල 3යි ඉංග්‍රීසි 1යි විද්‍යාව 4යි ආගම 0යි සෞන්දර්ය 3යි මැටි මෝලෝ තෝ ජාතිය රත්නේ ආගමටත් නෑනේ බොල තොපි මැටි මෝල් හරක් තොපි අපි මේ මැරීගෙන වේදන් කරනවා අපේ දෙමව්පියෝ ඒ කාලේ කොච්චරනම් බොල මේ අපිට මහන්සි වෙනවද උගන්නන්න තෝ අහලා බලපිය මගේ ඒ දවස්වල ඉස්කෝලේ මං හිටපු හැටි හැම දවසම පන්තියේ පළවෙනියා මං කවදාවත් තෝ වගේ කාලේදී මම අඩු ලකුණු අරගෙන නෑ තෝ ජාතියත් නෑ ආගමත් නෑ බලපිය තමන්ගේ මව්බසරත් ලකුණු නෑ තොපි වගුම් කෝඩුමස් කරන්න කෝඩුමස් අම්මේ මොකද අනේ මේ කොල්ලව මරාගෙන කන්න හදන්නේ මරාගෙන කන්න මුන් කෝඩුමස් කරන්න ඕනේ බලනවා පුතණ්ඩියගේ වැඩ අනේ බලන්නකෝ අම්මේ මේ තාත්තා එයාගේ වැරදි වලට මට ගානවා මගේ වැරදි තමයි තොපිට කන්න බොන්න දීලා කන්න අදින්න ඔක්කොම කරලා දීලා ඉගෙන ගන්න වියදම් කරනකොට මගේ වැරදි තමයි ඕම් බලනවා තමයි පුතණ්ඩියගේ මේ මහලුකු ප්‍රගති වාර්තාව වෙන්න බං අම්මට වෙන්න බං ඒයි මොකද බං මේ කොල්ලෝ කණ්ඩ හදන්නේ කණ්ඩ නෙමෙයි මුම මරන්න වටින්නේ බං ඕන් අහපන් බණ්ඩාර මාමගෙන් ඉස්කෝලේ යන කාලේ මයි කෙරුවා කොහොමද කියලා හැමදාම පන්තියේ පළවෙනියා අහපන් බණ්ඩාරේ කීපන් ඌට එහෙනම් මම්ම කරන දන්න පුතේ තාත්තයි කෙරුවා බඩ මං අපිලා දින දැන හොඳට ඉගෙන ගත්තු ඉන්න තමයි මේ දෙන්නම ඕන් අහගත්ත නේද බණ්ඩාර මාමගෙන් තෝගේ කන පැලෙන්ඩ ගහන්නේ ඔව් අම්මේ බලන්නකෝ ප්‍රගති වාර්තාව මොන ප්‍රගති වාර්තාවද ඒක තව මං ගාවනේ කො බලන්න පුතේ ප්‍රගති වාර්තාව කොල්ලා පන්තියේ පස්වෙනියා මේ සැරේ පස්වෙනියා මේ තමතේ කොල්ලා සුදන කන්ටලා හැත්ති වෙන්න එපා බලන්නකෝ අම්මේ තාත්තගේ වැරදි වලටනේ මම මේ බොරුවනේ බැනුම් ගහන්නේ මගේ වැරදි මොනවද බල්ලෝ මගේ වැරදි තමුසෙට පිස්සු දෝයි මේ දරුවට කරාගෙන පයින්නේ මේ ප්‍රගති වාර්තාව තමුසෙගේ කුඩා කාලේ එකක්